ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ අරමුණු මොනවද කියන එක. ඒතර පළවෙනි අරමුණ තමයි ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ අපේ රටේ ග්‍රාමීය දිළිඳුබකව තුරන් කිරීම සඳහා ජාතික නායකත්වයක් ලබා දීම. ඒක බැලූ බැලමට ටිකක් සංකීර්ණ වගේ පේන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරන්නේ මෙතෙක් අපේ රටේ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් හුදෙකලාව කිසියම් අමාත්‍යාංශයක එහෙම නැත්නම් කිසියම් ආයතනයක කාර්යභාරයක් වෙලා තිබුණා. අපි කල්පනා කරනවා ඊට වඩා ජාතික නායකත්වයක් අවශ්‍යයි කියලා. එතකොට ඒ වෙනුවෙන් තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම, ඒ වගේම ජාතික ප්‍රතිපත්ති සභාවක් හදලා ජනාධිපතිතුමාම මේ ජාතික ප්‍රතිපත්ති සභාවේ සභාපතිත්වය දරන්නේ. ඒ අනුව ප්‍රධානම අරමුණු වලින් එකක් තමයි මේ වැඩසටහන, කියන්නේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ජාතික නායකත්වයක් සැපයීම කියන එක. දෙවෙනි කාරණය ඒකටත් එක්ක සමපාතිව යන්නේ ඒක තමයි ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියට ඒකාබද්ධ සහ අන්තර්කරණීය ව්‍යුහයක් හඳුන්වා දීම. An integrated and inclusive development approach. ඒ කියන්නේ අර අපි මෙතන විශේෂයෙන්ම බලන්නේ අර හුදකලාව එක් ආයතන එක් අමාත්‍යංශ විසින් දිළිඳුකම තුරන් කරනවා කියන කාරණේ වෙනුවට ඒකාබද්ධ ප්‍රවේශයක් හඳුන්වා දෙන්න. එතකොට මේක අපි කොහොමද හඳුන්වා දෙන්නේ? එතකොට මේ ඒකාබද්ධ ප්‍රවේශයේදී දැනට අපි හඳුනාගෙන තිබෙනවා ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා අපේ අමාත්‍යංශ 25ම සම්බන්ධ වෙනවා. නමුත් ඍජුවම සම්බන්ධ වෙන අමාත්‍යංශ 9ක් අපි හඳුනාගෙන තියෙනවා. ඒත් එක්කම ඒ සඳහා ඍජුවම කටයුතු කරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන තියෙනවා. එතකොට අපිට මේ අය අතර ඒකාබද්ධතාවයකින් තමයි මේ වැඩ කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඒ සඳහා තමයි මෙහෙයුම් කමිටුවක් හදලා තියෙනවා. පරිපාලන ක්ෂේත්‍රයේ මං කලින් කියපු ඍජුවම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට සම්බන්ධ වෙන අමාත්‍යංශවල සියලුම අමාත්‍යංශ ලේකම්වරුත් පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුත් කියන පරිපාලන නිලධාරීන් ඒ ඒකාබද්ධ ව්‍යුහය ඉහළ මට්ටමින් සම්බන්ධ වෙනවා. එතකොට එක පැත්තකින් පළාත් පාලන ආයතන පළාත් සභා හරහා එන සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණයත්, අනිත් පැත්තෙන් අමාත්‍යංශ හරහා එන ඒ වැඩ කටයුතු සම්බන්ධීකරණයක් තමයි ඒ දෙවෙනි ව්‍යුහයෙන් අපි අපේක්ෂා කරන්නේ. ඒ සඳහා අපි ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරලා තියෙනවා. ඊළඟට ඉතාම වැදගත් දේ තමයි තුන්වෙනි අරමුණ, ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා ජන සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වා දීම. ඒක බැලූ බැලමට සරලව වගේ පේන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරනවා සංවර්ධනය කියන එක ඉහළ සිට පහළට වඩා පහළ සිට ඉහළට ගමන් කළ යුතුයි කියලා. පහළ සිට ඉහළට ජන සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ අපේ තුන්වෙනි අරමුණ. ඊළඟට හතරවෙනි එක තමයි ඒ දිළිඳුකම තුරන් කිරීමේ ඒ වැඩසටහන් වල ඵලදායීත්වය, ඒ වගේම කාර්යක්ෂමතාවය ජනතා සහභාගීත්වයෙන් විමර්ශනයට, අධීක්ෂණයට ලක් කිරීම. එතකොට මේ කියන ප්‍රධාන අරමුණු හතර තමයි ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ තියෙන්නේ. අනු අරමුණු ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම හඳුන්වලා තියෙන්නේ ව්‍යුහයක්. ඒ ව්‍යුහය ජන සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයක්. ඒක අන්නර ඒකාබද්ධ විදියට ක්‍රියාත්මක කිරීම තමයි අපේ අරමුණ.